කාලෙකදී හොඳටෝම හඳුනපු අපිට අපි ආගන්තුකයි. අහම්බෙන් හරි දෙනෙත් ගැටුණත් කතාවක් නෑ හින්දුරයි. මතක විතරක් ඉතුරු වෙන තැන් කොහොමටත් හිත බර කරයි. සමහරක් මුණ ගැසිම් තිබුණා ඒවයේ හිමි කම්දුරයි. ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදයක මාහට හමු වූ ප්‍රේමනීය නුඹට මෙසේ ලියා තබමි. ඉතින් සොඳුරිය සදහටම නික්ම යන්නට කාලය එළඹ ඇත. අප වටා වූ මතකයන් සියල්ලක්ම හුදු මායාවන් ලෙස පමණක්ම සලකා අමතක කර දමන්නට අසීරුවෙන් වුවද තීරණය කරමි. දසවසරක් පුරාවට දුක සතුට සිනහව කඳුල මැද අඩු වැඩි නොමැතිව ගෙවූ කාලයේ මතක පොත බර වැඩිය. අප්‍රමාණ දරා ගැනීම් සමුදායකට පසුවත් මේ වනතුරුම අපේක්ෂාවේ දෑස් දල්වා මා බලා සිටියෙමි. නමුත් එය හුදෙක් මිරිඟුවක් බව දැන් මට වැටහෙන්නට පටන්ගෙන ඇත. රැවටීම තෝරා ගන්නට තරම් නුඹට හේතු වූ කාරණය තවම පැහැදිලි නොමැත. දැනෙන නොදැනෙන සියල්ලක්ම මැද මට ලොව දැනුණු සුන්දරම බැඳීම නුඹම විය. ගිලිහී ගිය අතීතයක් පමණක් මා ළඟ ඉතිරි කර ඔබ නික්ම ගොස්ය. දහසකුත් ප්‍රශ්න මා ඉදිරියේ තබමින් අසීරුම අඩියකට මා සිරකර තබා පිළිතුරු නොමැතිවම නුඹ නිහඬ වී ඇත. දසවසරක් පුරාවට මාහා එක්ව ආ නුඹ වෙන්ව යන්නට තීරණය කර ඇත. ඉතින් ප්‍රේමිය මේ සමගම නුඹ යළි නොයෙන්නම යනු ඇත. කාලය විසින් බොහෝ දේ වෙනස් කර ඇත. මේ සියල්ලක්ම අවසානයේ මගේ එකම ප්‍රාර්ථනය ජීවිතේ හමු වූ සොඳුරුතම ඔබට සුබම වේවායි විතරක්ම පතමි.